ඒක රජයේ ආයතනයක් නෙමෙයි. මේක ලොබි කණ්ඩායමක් මේකට පුළුවන් කොංග්‍රසයට බලපෑම් කරන්න. රට පුරා විශාල ජාලයක් මේව සංවිධානයට අයිති. මොවුන් කියන්නේ මොවුන් නිසා තමයි මැද පෙරදිග ඇමරිකානු අනසක පවතින්නේ කියලා. මේ යුද්ධයත් මේ කට්ටියගේ වමනාවක් කියලා කියන්නේ. ඇමරිකාවේ හැම සෙනට් සභිකයෙක් පිටුපරම මොවුන්ගේ හස්තයක් තියෙනවා. ඇමරිකාව මොවුන්ගේ කීමට ඊශ්‍රායලයට ආධාර දෙනවා. මේ සංවිධානයේ ඍජුවම මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මොවුන් වේෆව් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට සහාය දෙන අයට විතරයි. අනිත් එක තමයි ඇමරිකාවේ තියෙන ප්‍රධාන පක්ෂ දෙක එක්කම මේ අය වැඩ කරනවා කවුවත් තරහ කරගන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්න යාළුවනේ. ඒපැක් කට්ටිය ශිෂ්‍යයන්ව සහ ක්‍රියාකාරීන්ව පුරුදු කරනවා ඒගොල්ලන්ගේ ආධිපත්‍ය තියාගන්න. ඇමරිකාවේ ප්‍රතිපත්ති වෙනස කරන්න ඒ වගේම දේශපාලන වෙනස්කම් ගොඩකට ඒපැක් සම්බන්ධයි. ඒ වගේම මේ අයගේ ක්‍රියාකාරීත්වය කෙලින්ම පෙන්වන්නේ නැහැ. මේ අය කරන්නේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ ඇතුලේ වැඩ කටයුතු ගැන විස්තර ලබා ගැනීම වගේ දේවල්. ඉතින් මෙන්න මේ විස්තරය හොඳට මතක තියාගන්න. ඒ පැක් කියන්නේ දේශපාලන වාසි ගන්න හදාගත්ත සංවිධානයක්.